හයාලුවනේ කොහොමද ඔයාලට? ඔන්න අද මම වෙනස් විදිහකට රසට බටු කරි එකක් හදාගන්න විදිහ තමයි ඔයාලට මේ කියලා දෙන්න ලෑස්ති වෙන්නේ. මේක ගොඩාක් රසයි, ඒ වගේම හදන්නත් හරිම ලේසියි. ඉතින් අපි බලමු කොහොමද මේ රසම රස බටු කරි එක හදාගන්නේ කියලා. මුලින්ම මේ විදිහට වාජනයක් ලිපේ තියාගෙන ඒකට තෙල් ටිකක් වැඩිපුර එකතු කරගන්න. තෙල් ටික රත් වුණාට පස්සේ මේ වගේ බටු ටික කොටු හැඩයට කපාගෙන තෙල් එකට එකතු කරගෙන තෙල් එකේ ටික වෙලාවක් මේ විදිහට බැද ගන්න. ගොඩාක් වෙලා තෙල් එකේ බැද ගන්න අවශ්‍ය නැහැ. සාමාන්‍ය ප්‍රමාණයට බටු ටික බැදුනම ඇති. බටු ඔක්කොම එකවර බැද ගන්න එපා. පොඩි තෙල් ප්‍රමාණයකින් බටු බැද ගන්න නිසා දෙපාරකට වගේ බටු ටික එකතු කරගෙන මේ විදිහට බැද ගන්න. ඒකටම මම සාමාන්‍ය අල ගෙඩි දෙකක් මේ විදිහට කොටු හැඩයට කපාගෙන එකතු කරගෙන ඒකත් මේ තෙල් එකේම හොඳින් බැද ගන්නවා. අල ටිකත් මේ වගේ බැදුනට පස්සේ මම මේක තෙල් එකෙන් අයින් කරගන්නවා. දැන් මම මේකට තලාගත්ත සුදු ලුණු ටිකක් එකතු කරගෙන හොඳින් තෙල් එකේ රන්වන් පාට වෙනතුරු බැද ගන්නවා. සුදු ලුණු ටිකත් හොඳින් සුවඳ එනතුරු බැදුනට පස්සේ ඒකට මම පොඩිවට කපාගත්ත ලොකු ලුණු ගෙඩියක් එකතු කරගන්නවා. ලුණු ටිකත් හොඳින් තෙල් එකත් එක්ක කලවම් කරගෙන පොඩි වෙලාවක් තෙල් එකේ බැද ගන්න. දැන් මම මේකට තලාගත්ත තක්කාලි ගෙඩි 3ක් වගේ එකතු කරගන්නවා. මම මේකට සාමාන්‍ය ප්‍රමාණයේ තක්කාලි ගෙඩි 3ක් තමයි අරගත්තේ. මේක හොඳින් මම වං ගෙඩියේ කොටලා තමයි අරගෙන තියෙන්නේ. ඔයාලට බ්ලෙන්ඩ් එකේ බ්ලෙන්ඩ් කරලත් මේ තක්කාලි ටික මේ විදිහට චොප් කරගන්න පුළුවන්. තක්කාලි ටික එකතු කරලා හොඳින් කලවම් කරලා අඩු ගින්දරේ පියනෙන් වහලා විනාඩි 3-4ක් මේ ටික උයා ගන්න. දැන් මම මේකට සූදුරු ටිකක්, ලුණු කුඩු ටිකක්, අමුතුන පහ කුඩු ටිකක් සහ මිරිස් කුඩු රස අණු එකතු කරගෙන හොඳින් මේ මිශ්‍රණය කලවම් කරගන්නවා. ඒකටම කහ කුඩු ටිකක් සහ තුන පහ කුඩු ටිකකුත් එකතු කරගෙන රස අණුව ගම්මිරිස් කුඩු ටිකකුත් එකතු කරගෙන නැවතත් මේ ටික හොඳින් කලවම් කරගන්නවා. ඒකටම කරපිංචා සහ රම්පෙ කෑල්ලකුත් එකතු කරගෙන මේ වෙලාවේදී වතුර කෝප කාලක් වගේ එකතු කරගෙන හොඳින් මේ ටික කලවම් කරලා අපි බැදගත්ත අල ටික සහ බටු ටික එකතු කරගෙන සාමාන්‍ය ගින්දරේ අපි දැන් මේ කරි එක උයා ගන්න ඕනේ. මේ ටික හොඳින් මේ විදිහට කලවම් කරගන්න. බටු ටිකත් හොඳින් කලවම් කරලා සාමාන්‍ය ගින්දරේ පියනෙන් වහලා මේ ටික හොඳින් උයා ගන්න. විනාඩි 5ක් වගේ පියනෙන් වහලා උයා ගත්තට පස්සේ මේ ටික කලවම් කරලා ඔයාලට මේ විදිහටම ආහාරයට ගන්නත් පුළුවන්. එහෙම නැතිනම් හොදි ගතියට අවශ්‍ය නම් තව වතුර ටිකක් එකතු කරගන්නත් පුළුවන්. එහෙම නැතිනම් මේ වෙලාවේදී පොල් කිරි ටිකක් එකතු කරගන්නත් පුළුවන්. ඉතින් මම මෙතනදී වතුර ටිකක් තමයි එකතු කරගත්තේ. වතුරත් එකතු කරගෙන විනාඩි 5ක් 10ක් අඩු ගින්දරේ ලිපේ තියාගෙන මේ කරි එක තව ටිකක් වෙලා උයා ගන්න. ඉතින් මේ විදිහට තමයි මේ රසම රස බටු කරි එක හදාගන්නේ. මේක හදන්න ගොඩක් ලේසි. ඒ වගේමයි බත් එකක් එක්ක පාන් ටිකක් එක්ක ඒ වගේම රොටියක් එක්ක වුණත් හරිම රසට කන්න පුළුවන් කරි එකක් තමයි මේක. ඉතින් ඔයාලත් බටු උයනවා නම් ඊළඟ දවසේ මේ විදිහට උයලා බලන්න. රස කොහොමද කියලා කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. මගේ වීඩියෝ එක නැරඹුවාට බොහොමත්ම ස්තුතියි. දිගටම මාත් එක්ක එකතු වෙලා ඉන්න කියලා ආදරෙන් මතක් කරනවා.